ලියලිවන රේසයන් කරන්න නැත්තම් මම දන්නේ මේකෙන් පස්සේ හරියට මේක ඔළුවට දාගත්තොත් ටක් ගාලා හතරවෙනි පාඩමට යන්න පුළුවන්. අනිත් පන්තියේ දැන් අද අලුතෙන් පටන් ගත්තේ පාඩම. හරිද? හරිද ඔක්කොම හරිද? කවුද දේශාත්? මෙතු හරිද? හරි. හරි. මේකේ පුතේ මේ බලා ගන්න. මෙතන ඉඳන් ලිව්වනේ. මෙතන ඉඳන් අන්තිම දෙක. මට දැන් කියන්න යන්න බලන්න හැමෝම පොඩ්ඩක්. කියන්නේ දෙන්නෙක් මයික් ඔන් කරගෙන කියන ගෑන් ළමයා පිරිමි ළමයා නැත්තම් ඔක හරියට පැහැදිලි ගහේ. ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි මයික් ඔන් කරන්න බලන්න. කවුද බලමු? ගෑන් ළමයා පිරිමි ළමයා ගැන අපි බලමු. පැත්ති. මොන සයිඩ් එකට වැඩියෙන් දක්ෂ පැත්ත කියලා. තග්ගාල ඔන් කරන්න ඕන කවුරු හරි. තග්ගාල ඔන් කරන නම කියන්න මට ළමයා දෙන්නගේ. ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දෙපැත්තෙන් එක්කනේ. මේ නාන්නේ නාංගලෝම් ටික කියන්න ඕන. මම පෑන තියද්දි කියන්න ඕන. මාත් එක්ක. අනිත් කට්ටියට බෑ. දෙන්නෙක්ට පුළුවන්. සේතුල අනිත් එක්කන ගෑන් ළමෙක්. ගෑන් ළමෙක්. කො ගෑන් ළමෙක්? ඒකේතර පේන ළමෙක්ට අවස්ථාවක් දුන්නොත් මම එනවා. ඊයා ගෑන් ළමයි නැද්ද? එහෙනම් පිරිමි ළමෙක්ටම අවස්ථාවක් දෙමුද? ඊයා හොඳයි. ඒවද ඊළඟට ගෑන් ළමයිට දෙපාරක්. දෙපාරක් ඔක් අවස්ථාවේ දී ගියොත් හතරවෙනි පාඩම කරන්න වෙන්නේ ඉතින් මට තවසක්. මේ ගෑන් ළමයි නැද්ද? හැබැයි හෝ කියවනවට අක්කාල ඊයා ලැජ්ජයි. මටත් එක්ක ලැජ්ජයි. මිස් බැටරි වැහලා. ඒ අවස්ථාවෙන් පිරිමි ළමෙක්ට දෙමුද? කවුද කිව්වේ? පිරිමි ළමයි කිව්වේ? ඒක ගෑන් ළමයි නෑ? මිස් ගෑන් ළමයින්ගේ බැටරි වැහලා. බැටරි බහන්නේ කියන්නේ පුදුම බැහැිලා බැටරි බැහැලා. ඔය ගෑන් ළමයි නෑ. ගෑන් ළමයි කියන්න කවුරු හරි. කියන්න. හරි. දැන් පිරිමි ළමයි තව එක්කනේ. පිරිමි ළමයි තව එක්කනේ. මිස් කියන්න. මම ඉමේජ් සෙතුලා ඉමේජ් මයික් ඔන් කරගන්න හිතේ වහගන්න. ගෑන් ළමයි අඬනවයි නෑනේ. කවන්නේ අඬුවට. කවන්නේ. ඒ පොඩ්ඩයි හෝ කිව්වේ. තව එහෙම දෙනකොට නැති වුණොත් ඒ පොඩ වැඩි වෙනවා තව හොඳේ. එමෙ එකම ප්‍රමාණය තියන්නේ. මේ කවුද? මයික් ඔන් කරගන්න සෙතුල කිය. නාන් දෙන්නම කියන්න යන්න බැලන්ස් එකේ. මං
ඕෆ් කරගන්න. හරි. ඔන්න ඔය ටික. මේකේ සිංහල තේරුම එහෙම සිංහල තේරුමක් අමුතුවෙන් දෙන්නේ නැහැ. ඕන්නම් ඔයාලට මතක තියෙන්න ඕන්නම් පැන්සලෙන් චුට්ටක් ලියාගත්තේ ප්‍රශ්නයක් නැහැ. හරිද? මම නම් අවසන් වෙන්නේ පුතේ මී කියන එක. නාන් කියන්නේ මම අවසන් කරන්න ඕන මී. ඒ කියන්නේ ඒන් කියන ශබ්දේ තමයි මී කියන වචනේ අර්ථය. හරිද? නාංගල් කියන්නේ අපි. දෙකම ලියන්නේ නාම් කියලාත් එක්සෑම් පේපර් එකට එන්න පුළුවන්. නාංගල් කියලාත් පේපර් එකට එන්න පුළුවන්. කොහොමද වුණත් අවසන් කරන්න ඕන මූ කියන එකෙන් අපි. මූ. අපි නම් ඕම් කියන ශබ්දෙන් අවසන් කරන්නේ. නී කියන්නේ පුතේ නුඹ කියන එක. නුඹ නම් අපි අවසන් කරන්න ඕන කොහමද? ආයි කියන ශබ්දේ. නුඹ කියන එක එන ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි. නාන්නාවොත් මම ආවොත් ඒන් කියන ශබ්දෙන් නාංගල් කියලා આવොත් ඕම් කියන ශබ්දෙන් එන්නේ. නී කියලා આવොත් ආයි කියන ශබ්දෙන්. නීංගල් කියලා આવොත් ඊංගල්. නී කියන එකේ බහුවචන එක තමයි නීංගල්. එතකොට අවසන් වෙන්න ඕන ඊර්හල් කියන ශබ්දෙන්. නීංගල් නම් ඊර්හල්. එහෙනම් එතකොට නීංගල් කියනවාද? නීංගල් කියන්නේ නුඹලා කියන එක. නී කියන්නේ නුඹනේ. හරි. අවන් කියන්නේ පුතේ පිරිමි අය. පිරිමි අය කියද්දී එයාලගේ අවන් කියන හැම දෙන්නත් පුළුවන් නැත්තම් පිරිමි ළමයෙක්ගේ නමක් දෙන්නත් පුළුවන්. කමල්, නිමල් ඒ වගේ නමක් දෙන්නත් පුළුවන්. කොහොමද ඒ වගේ නමක් දුන්නොත් ඔයාලා හිතා ගන්න ඕනේ මේක අවසන් වෙනන්න ඕන ප්‍රත්‍යේ ආන් කියන ශබ්දේ කියලා. කියන ඔයාලා හිතා ගන්න ඕනේ මේ සෙට් එකේ මොන වචනටද එයා කොටස එයා අයිති වෙන්නේ කියලා මොන කොටසද අයිති වෙන්නේ කියලා හොයාගෙන එයාගේ ආක්‍යයක් තමයි බලන්නේ. අවල් කියන්නේ ගෑනු ළමයෙක් නැත්තම් ගෑන් ළමයෙක්ගේ නමක් දෙන්න පුළුවන්. අවල් කියලා හැම දෙන්නත් පුළුවන්. ගෑන් ළමයෙක්ගේ නමක් දෙන්නත් පුළුවන්. හරිද? අවල් කියන්නේ පුතේ එතුමා එතුමිය කියලා. ඒ කියන්නේ ගෞරවාර්ථ. දැන් උදාහරණයක් අවල් එකට ගෑනු කට්ටිය පිරිමි කට්ටිය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග දෙගොල්ලම අයිති වෙනවා. නමුත් අවල් කියන එකට අපි ගන්න ගෞරව කරන. දැන් උදාහරණයක් අම්මා තාත්තා. අම්මා කියන්නේ ස්ත්‍රී ලිංග කෙනෙක්. ගෑනු කෙනෙක්. එහෙමයි කියලා අපි අම්මව අවල් කියන තැනට දාන්නේ නැහැ. මේ කොටසදී අම්මව දාන්නේ අවල් කියන තැනට. තාත්තා ගත්තොත් පිරිමි කෙනෙක්. එහෙමයි කියලා තාත්තා මෙතන අවන් කියන කොටසට ගන්නෑ. අපි තාත්තව ගන්නේ අවල් කියන කොටසට. විදුහල්පතිවරු, ගුරුවරු, පූජ්‍ය පක්ෂයේ අය ඔක්කොම ගන්නේ මේ අවල් කියන තැනට. අවර් එකේ බහුවචනයේ අවර් හැ. අවර් කියන එකට අපි හල් කියන ප්‍රත්‍ය දාලා අවර් හැ. එතකොට මේ බහුවචනයක් වෙලා තියෙන හැම සෙට් එකක්ම අයිති වෙන්නේ අවර් හල් ගණේට. උදාහරණයක් පිල්ලේ කියන්නේ දන්න එකක් කියමු. මානවන් කියන්නේ ශිෂ්‍යයා. මානවන් එක බහුවචන කරාම මානවර් හල්. එතකොට යාලේ අයිති